පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. කොළඹ කොටුව ප්‍රදේශයේ මුහුදට මුහුණලා පිහිටා ඇති පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අද ජනාධිපති ලේකම් කාර්යාලය බවට පත් වී තිබෙනවා. මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරන මෙම පැරණි ගොඩනැගිල්ල අයෝනියානු ගෘහ නිර්මාණ ශෛලයට නිර්මාණය කර තිබෙනවා. වසර 82කට පෙර නිර්මාණය කර ඇති මෙහි බාහිර පෙනුම ඇතැන්සි ඇක්කොපෝලිස් කඳුමුදුනේ ඇතිනා නම් ගීක දෙවගන වෙනුවෙන් ඉදිකර ඇති පාතිනන් දෙව්මැදුරට සමාන අන්දමින් ඉදිකර තිබෙනවා. ශ්‍රීමත් හර්බර්ට් ස්ටෑන්ලි ආණ්ඩුකාරවරයා විසින් 1930 ජනවාරි 29 වෙනිදා ව්‍යවස්ථාදායක සභාව ලෙස මෙම ගොඩනැගිල්ල ස්ථාපනය කර තිබෙනවා. පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමෙන් පසුව 1983 සැප්තැම්බර් 8 වැනිදා සිට මෙම ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය ලෙස නම් කරනු ලැබීය. ඉතින් මම අද ඔබට තොරතුරු ගෙන ආවේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගැන විස්තරයි. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට සුබ සතියන්තයක්.